තව චුට්ටයි. තව ඩිංගිත්තයි. තව ඩිංගිත්තයි තියෙන්නේ. තව ඩිංගිත්තයි තියෙන්නේ. මෙයා ඔෆිස මෙයා වීඩියෝ ඔෆිස තාත්තේ වීඩියෝ නේ උන්නලා තියෙන්නේ. මම දෙපාරක් ගහන්න ඕනේ. දැන් දේහකන්ද බස් එක ගන්න යනවා දේහකන්ද. ඕ ගහගන්න එපා. අන්න එන්නේ වරෙන් යන්නේ. ඒක නෑ. ඒ අරිරුත් ලේනේ කියනවා ඔබට නෙමෙයි යම. එහෙත් ලේන කිව්වද? මේ වෙන්න මූ ලේලා. මම ආයිබෝවන් සුබ උදෑසනක්. ඇවුණා සිටේ. අපි අද යන්නේ සිරිපාදේ දේහකන්දේ කැම්ප් කරලා සිරිපාදේ යන්නේ හදන්න. දැන් යනවා මෙන්න මේ දේහකන්ද බස් එක ගන්න. කොහොමද අර අරු ටික අරගෙන යන්න. යන්නේ මහතු. දැන් යන්න ඕනද? යන්න ඉක්මනට. දැන් අපි යන ගමන් ඉන්නේ දේහකන්දට යන්න කලින් සම්ප්‍රි අඩිය කියලා ගමකින් තමයි වහින්නේ යනවා. හැලා එතන ඉඳන් පයින් යන්න ඕන කිලෝමීටර් 6ක් 7ක් විතර. ට්‍රෙන් එක ඉතින් ආදල්ලක යනවා. මේ පාර පොඩි මාර විදියට. ලස්සන මේ වීව් එක. අපි ඉතින් ඔන්න දැන් බැස්ස ලොකේෂන් එකේ. මේක තමයි බස් එක. එන ගම්ද? මේ කට්ටිය දැන් යන්න හදන්නේ තන්ද? අර ගත්තනේ පොල්ල ගත්තනේ එච්චර. නැගිල්ලක් තමයි තියෙන්නේ පුතේ. ආමෝන් බොසක්. දැන් ඉතින් මේකේ නැගිල්ලක් තමයි තියෙන්නේ. මේ මහා ඔයද බ? ඔව් මේ මහා ඔය. මේ යන්නේ ලස්සන මහා ඔය. අර පැත්තෙන් කුඩා ඔය. කොහොම හරි බස් දෙකක ඇවිල්ලා අන්තිමට අපි ආව දෙහන කන්ද. හරියට දේහකන්ද. දෙහන කන්ද බං. දෙහනද? මූත් කියමයි කිව්වේ. මූත් දේහකන්ද කියලා කිව්වේ. හරි නම දෙහන කන්ද. අරකින් ලියලා තිබ්බා. අන්තිමට ශ්‍රීපාද ට්‍රේල් එක පටන් ගන්න තැනට අපි ආවා. අර මීදුම තියෙනවා. අර මීන ගන්න. හරියටම 9යි 52යි. මේක තමයි එගොඩට එතර වෙන්න තියෙන පාලම කියන්නේ පාලම. පාලමෙන් ගොඩ වෙලා ඇවිල්ලා මේ මෙතන තියෙනවා පොඩි පඩි වෙලා. ඒවත්තත් එක්ක ඉතින් ඒවත් උඩහට යන්න තියෙන්නේ. ඔයන්න රිසෙට් එක මෙහෙම මේ මේනකොට ඔයාලට හම්බ වෙනවා මෙන්න මේ මුදු පිළිමේ. මෙතනින් පල්ලෙහාට යන්න තියෙන්නේ. මෙහෙම යන්න තියෙන පල්ලෙහාට ගියාම මේ මෙතන ගඟ හම්බ වෙනවා ඔයාලට. අපි යමු ඉස්සරහට. ඉතින් ඔන්න දැන් අපි සමනල ස්වභාව රක්ෂිතය මේකට ඇතුළු වෙන්න හදන්නේ. උඩ ඉස්සරහ. අරගෙරි. මේ සීත කඟුලද බං? මේ උදෑසනේ සුබමෝතින් මේ වගේ දහම් කරුණු සාකච්ඡා කරන ගමනක් යද්දී උඹ මෙතන කුණුහරුම මතක් කරන්න එපා මල්ලි. හරිද? බඩු හොඳයි හැබැයි. වතුර තමයි ගොඩක් තියෙන්නේ. අමුතු කික්කයක් තියෙන එකේ. කොහෙන්ද? කෙටි. මේක සුපිරි. භාග ගන්න පුළුවන්.
ඔය කට්ටිය එනවා පෙරහැර වගේ. උඹලට මහන්සිද නෑනේ? චුට්ටක්වත් නෑනේ? වරෙන් හිමිට වරේ. කොහොමද ඔබට දැනෙන්නේ? ඔබ මොකද බලවරලෝසුවද? කවුද ගන්න හදන්නේ? කිලෝමීටර් 6ක් 8ක් විතර උඩහට ආවා. තාම අර දියැල්ල හම්බුන්නේ නැහැ. දියැල්ල ගාව තමයි අපි කැම්ප් කරන්න ඉන්නේ. තව යන්න තියෙන ගොඩක් දුර. ආමක කෙටි යායුතුමක දුරයි. අම්මා. අපි හතර දෙනාගේ ඔක්කොම ඩල් වෙලා ඉන්නේ දැන් මේ වෙලාවේ. දෙන්නෙක් විතර චුට්ටක් පණ තියෙනවා. අමාරු වෙනගින්. ශ්‍රීපාදස්ථානය කරුණා කරන්න තියෙන අමාරුම පාරමේ. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. ක්‍රිස්ටල් මෙත් දිය කරලා බං. ඔව්. ක්‍රිස්ටල් මෙත් දිය කරලා. ඉතින් අපි සබරගමු මධ්‍යම පළාත සබරගමු පළාතයි ක්‍රොස් වෙන බෝඩර් එක අපි ක්‍රොස් වෙන බෝඩර් එක නෙවෙයි බං. මගුලන්නේ කියන්නේ. අපි බෝඩර් එක ක්‍රොස් කරගෙන යන ගම අපි උදේ 10 ඉඳන් තාමත් 10ට දාන්නේ නෑ. 9 විතර ඉඳන් තාමත් අපි ගමනේ යෙදිලා ඉන්නේ. අපේ කොල්ලෝ හරි අමාරුයි මේ ගමන යන්නේ. ගප්තියෙන් හරි අදිශ්ශානෙන් කැපවිලා පේවිලා නේ. පේගුණානේ. තාමත් යනවා. ෆයිනලි අපිට කොල්ලොන්ගේ බලාපොරොත්තු තියාගන්න පුළුවන් දියැලේ සද්ද ඇහෙනවා. තියාගන්න වතුර සද්ද ඇහෙනවා. උඹගේ හඬක් ඇහුණා ඉන්න බලාපොරොත්තුවක් ආවා අපිට. මේ වෙනකොටත් මේක මෙඩල් වෙලා තියෙන්නේ. කකුල චුට්ටක් එහෙට මෙහෙට වෙච්ච ගමන් ඉවරයි. හරියටම රෝස් පිටරටල් වල ඔය ගල් කඳු නගින්නේ චූටි අඩි වලට කපල තියෙන. අන්න ඒ වගේ පාරවල් පවා තියෙනවා. අමාරුයි. කන්ද නගින එක හරිම අමාරුයි. කන්ද බහින්න සෙක්ෂන් එක ගෑල්ලේ අවුලක් නැහැ. මහන්සියක් නැතුව බහින්න පුළුවන්. වැඩේ තියෙන්නේ අපි දැන් කන්ද නැගලා මහන්සි වුණාට පස්සේ මේ කන්ද බහින එක වෙනස් විදිහකට අමාරුවක් දැනෙනවා. කකුල මේ දෙතරනවා වගේ. මගේ මේගේ දෙන්නගේම ජොයින් දෙකම ගිහිල්ලා තියෙන්නේ ආයෙතින් අලුතෙන් පන්සිලවත්ෙන් කැලි ගේන්න වෙනවා. කෙමින් අපි පැරඩයිස් ඇල්ල ගාවට ලං වෙනවා. අපිට ඇහෙනවා සද්දේ. වව්. ඔව් අපිට පේනවා වතුර. එකේ හතේ ගාලා අම්මලා සිරි යන ටෙන්ට් ගහලා දැනටම. ඔයාලට පේනවාද ටෙන්ට් එහෙම ගහලා තියෙන දැනටමත් මේ. යම් ඉස්සරහට එක්ස් මයිකල ෂුවර්ද? තාමත් ඒ වගේ මම තියෙන්නේ. ඔතන බුටි කන්න වෙන්නේ. යමන් එක්ස්ලා නෑ දැන්. මොකද? මම කියන්නේ ගල උඩ ගහලා හා ගිරුපුරත් එකේ වගේ අපි පාවෙලා කියලා තිබ්බොත් මේ ටෙන්ට් එකත් එක්ක නේ අපි ටෙන්ට් එක ගහලා බඩු ටික ඇතුළට දාලා මේ දැන් අපි මොකද්ද මේ ටෙන්ට් එකක් ගහගෙන දැන් ඇතුළට වෙලා බලාගෙන ඉන්නවා. දැන් කවුද කතන්දර කියන්නේ? අපිට කතන්දරයක් කියලා දෙන්න මාමි. එහෙනම් කට්ටිය නිදා ගන්න යන්නේ. නෑ මොන ගන්න good night කියපන්. ගුඩ් නයිට් ගුඩ් නයිට් ඔබ කැමති නම් ඔබ ඈරන් ඉඳ ආදරේ කරන්න වෙලා නැහැ. අන්නරු ග්ලව්ස් දාගෙන බා. ඔව් මගේ අද්දේට චීත ගල්වලා පුදුම සෙල්ලම් හොයලාගෙත් තියෙන්නේ නේ. අත් දෙකට දාන්න බෑ බං තනි අතට දෙන්න. ඒක තමයි මන්නේ කල්පනාගේ වලතර පොල කරන්නේ ඇයි ඒ? අරක කිව්වේ. තුවාලේනේ. නියමයි. එහෙනම් නිදාගන්න good night bye bye. නැත්තේ ටච් වෙනවා වගේ තේරෙනවා. මේ මගුලක් කරන්න එපා. අඩෝ මේ මුත් එක්ක බෑ. මොකද දිහාට සමුල තිබ්බටම අතලා සුවල්මනේ. නැහැ.
මොකද මේ වයිබ් එක ගැන කියන්නේ? සීතලයි. මට අවුටු. අර ඉද්ද අපිට ඉස්සරහින් ආපු අනිත් සෙට් එක. පල්ලේ කැම් කළද? මං ඉතින් ඔක්කොම හැදුවා. මේ වගේ වතුර බන් සෑහෙන. ඔය ගිනිමෙලේ ගාවට යන්න. ඕ සීතල. මාරු සීතලයි. සත් මැද්දද ඉතින් ඔයා? ඉතින් මදිනවා. ඔයා මදින්න අදහසක් නැද්ද? නෑ. මොකද? යමි අපි දැන් යමු දියැල්ල බලන්න. මේක තමයි ගයිස් පැරඩයිස් ඇල්ල කියන්නේ උන්න මෙතනට. මෙතන ඉතින් ලොකේෂන් ඔක්කොම ලස්සනයි. ඔයාලට කැමති තරමට කැම්පින් කරන්න පුළුවන්. එච්චර ලොකු වතුරක් නෑ නේ බං පල්ලෙයා. නෑ පල්ලේ වතුරක් නේ ලොකු. කෝට්ටේ ඉරිදාවක් තියෙන්නේ. කන්නේ නැද මෙන්න මේකට ගෙලින්. උන්න පිඟා වලට කරනවා මිස්සු වගේ. අඩෝ මේක තමයි යාතල් වයිබ් එක. අපි යමු දැන් දත් මදින්න. සිතලයි. යසිතක් මදිනවා කියන්නේ ඉතින් දත් මදගෙන දැන් අපි යන්න හදන්නේ ශ්‍රී පාදස්ථානයට. පාදස්ථානය කල්නාමරම්. ඒකටත් තව කිලෝමීටර් මං හිතන්නේ යන්න තියෙනවා. කිලෝමීටර් ඔක්කොම මෙතන ඉඳන් එකන්ද වෙනවා කන්දට කිලෝමීටර් 10ක් 8ක් විතර. මේ පාර අපේ ඉන්නවා එකෙක් කිරි කෝඩු අන්දවන. ඔය උප දෙහි ගන්නවද? ඔය ඉන්නවා. දෙහි ගන්නවා. බල ගිය අවුරුද්දේද? අම්මේ. මම නම් පහද කෝඩු. ගොඩක් පොඩි කාලේ ගියේ. අක්කර ලේසි නෑ දුක් ඉඳලා දෙකට ඇවිල්ලා මෙතනට. ඔන්න ඉතින් අපි දැන් යන්න හදන්නේ ඊපාදේ කරුණා කරන්න. කෑම් ඔක්කොම වකුලගෙන මෙතන දැන් මේ ගගින් එකට වෙලා සුන්දර පරිසරේ. එතනින් වැදලා කරලා අපි යනවා දැන් උඩහට. Here we go again. කුණුනායි ගිය තැන. අපි ඒ පාරෙන් යන්නත් ඕනේ උඩහට. ඒ කියන්නේ තාම අපි මෙහෙ හිතාන්කෝ මේක වටින් ගිහින් අර අතනින් යන්න ඕනේ කුණුනායි ගිය තැනින් උඩට. 3වත් විතර වෙයි මං හිතන්නේ. අපි පුළුවන් තරම් කල්ලු. 4 දෙනාම එකට යන්න බලන්න මචං පුළුවන් තරම්. තොර පොඩ්ඩක් කට්ටියට මහන්සි දෙන්න අඩුයි බං. එක බෝලෙමට එනවා. මෙහෙම ඉස්සරහට යද්දී අපිට මෙන්න මේ වගේ view එකක් බලා ගන්න පුළුවන්. ශ්‍රී පාදස්ථානේ. දිගට ඇවිල්ලා ඒක දැක්කන් පස්සේ අර ගමනේ මහන්සිය මොකක්ද වෙලා ගියා. වව්. ඒ view එක පට්ටයි. අර අතන නායගිල තියෙන්නේ. ඉතින් එතනින් අපි යන්න ඕනේ. රතන් තියෙන කුණුකන්ද නායගිල. එතනින් අපි යන්න ඕනේ. Let's go. මහන්සිද? අදිස්ථානය ඇවිදගන්න.
බලාපොරොත්තු අපි පැරිදුරක් ඇවිල්ලා තියෙනවා. කට විශේෂයක් නෑ. ඊයේ වගේම තමයි දෙවුනි දවසත් නගිනව ඉවරයක් නෑ. තව ජුට්ටයි කිලෝමීටර් 14ක් 15ක් විතර ඉන්නේ නේ. සම්පූර්ණ දුර කිලෝමීටර් 15ක් විතර ඉන්නේ. දැන් අපි තව ළඟට ඇවිල්ලා ඉන්නේ. පේනවා අපිට. සාදු එනවා. තව ජුට්ටයි. එනවා. මොකද වෙන්නේ? තව ජුට්ටයි. මෙතන ඉන්නේ අපි ආවේ මෙන්න මෙතනින් මේ දෙපොක්කාව. මෙන්න මේ දෙපොක්කාව එතනින් තමයි අපි ආවේ. ඔන්න අපි අන්තිමට ටිකෙන් ටික පඩිපෙළ ගාවට ලඟ වුණා. මේ තියෙන පඩිපෙළ ගම්මත් තමයි. යම ගිහලා ඉස්සරහට ගිහලා ෆයිනලි අපි පඩිපෙළට ආවා. ඉස්සර දැන් ලේන මොකද මට කියන්න තියෙන්නේ? හරිම සතුටුයි. කඩු පාරක් විතර කැවෙන්නේ නැත්තේ නේ. ඔව්. ඇත්තට අරින්න ගම කට්ට සතුටුයි. එන්ටර් උනේ මෙන්න මේකට මෙන්න මෙතනින්. දැන් ඉන්නේ මෙතන. අපි හරි ආන් අතන මේ දෙබුක්කාව. මෙන්න මෙතනින්. ස්පයිඩර්මෑන්. මේක දිගේ මෙන්න මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා තමයි මෙතනට ආවේ. මේ යඩියට යන්න විනාඩි 5යි. පැටේ තා චුට්ටයි. නෑ පුළුවන් යා. අර උඩ කඩයක් තියෙනවා නේද? ඔව් ඔව්. ඔයාලට සීනි පොලක් ගන්න පුළුවන් උඩ. යා නැද්ද? කෑගානේ මන්ටි. නැත්තම් දෙන්නද? මේ පඩිපෙළ හදපු ඉංජිනේරුන්ගේ නම තමයි මේ තියෙන්නේ. Walker Sons and Corporation. Engineers Ceylon. ඒ කම්පැනි එක. මොන වුණත් හොඳ වැඩක් කියන ඉතින් හොඳම දෙයක්. කොහොම හරි අපි ආවා මේ අන්තිම තැනට. උඩමළුවේ ෆොටෝ වීඩියෝ මුකුත් ගන්න බෑ. ඇවිල්ලා වැඳලා ගල්ලා යන්න තියෙන්නේ ශ්‍රද්ධාවේ. තව ජුට්ටයි තියෙන්නේ. තව ඩිංගිත්තයි තියෙන්නේ. ඩිංගිත්තයි තියෙන්නේ. ආහා මෙයා. ඔෆිස් එකේ මෙයා වීඩියෝ තාත්තේ වීඩියෝ නේ උන්නලා තියෙන්නේ. එන්න අපි ගන්ටාර ගහමු. Two hours later. එතන ඊට පස්සේ අපි ආව අන්තිම පටන් ගන්න තැනට. ඒ කියන්නේ අපේ ගමනේ අවසානයේට. මේ පට්ටියක් ගන්න පල්ලෙහාට බහිනකම් බලාගෙන හිටියේ. ඔය ටික කාපන් කොහමද? කාපන්. අවුලක් නැහැ රයිස් එකක් චේ. දැන් ඉතින් යන්න තියෙන බස් එකට. බස් එකට ගිහලා බලමු. One eternity later. මේ දැන් අපි ඇවිත් තින්නේ කොළඹ යන්න. මේ මොකද බස් එක? ඔව් නල්ලගන්නේ කොළඹ. නල්ලගන්නේ කොළඹ ඉඳන් දැන් අපි කොළඹ යනවා. මම හිතන්නේ බස් එක අද ඉන්නේ 12ට. 12 මාට විතර. දැන් ඇවිල්ලා ගියා. ලයිට් කියා ලයිට් ආවා. ඉතින් ඒක 9:00ට. 9:00ට තමයි බස් එක ආවේ. දැන් 9:00යි 12:00ට බස් එක ගිහින් තව පැය දෙකක් ඉන්න ඕන මෙතන. වඩින්ගක් බලලා ප්ලේන් එකක් ගහලා බලලා කැපෙනවා. එහෙනම් මේ ගමන ඉවරයි. Bye duty gang. Hello. Goodbye.